හැමදාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඔන්න අද නම් ආවේ ගොඩක්ම ගොඩ දවසකින්. ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලට වහිනවද? ඉතින් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් ඔය මං කලින් පෙන්නුවේ මං උදේ පාන්දරින් නැගිටලා අපේ දෙවනි බබාට ඉස්කෝලේට ගෙනියන්න වෙසක් කූඩුවක් කලවන ගමන් තමයි ඒ හිටියේ. ඒ කරලා ඉතින් ඔන්න දවල් වෙනකොට මට හම්බුණා මේ මල්ලතු ටික. දැන් ওই ටික මම හිටව ගන්න ඕනේ මේ වැහි දවස්වල මංගේ ඉතින් වැඩේ ඕක තමයි වැඩි හරියක් කොහෙන් හරි මල්ලතු හරි මොන හරි පැල හරි හොයාගෙන එනවා. චුට්ටක් පායපු ගමන් එළියට පැනලා ඉතින් ওই ටික හිටවනවා. කලිනුත් මං එහෙම මල් වගේක් හිටවුවා. ඉතින් ඒවා වීඩියෝස් ගන්න නම් බැරි වුණා. මොකද අවස්ථාවක් මේ හම්බෙච්ච ගමන් මං එළියට පැනලා ඔය මල් ලත්තක් පැලයක් හිටවනවා. ඉතින් පහුගිය ටිකේම මං ඒ විදිහට මල් පැල ටිකක් හිටව ගත්තා. මෙන්න මේ පොතෝස් පැලෙත් මං මාරු කරන්න තමයි අද හිතාගෙන ඉන්නේ. බලන්නකො මේ කෝලියා සතු වල ලස්සන. මේ බලන්න මේකේ පාට දෙකක් තියෙනවා. ඉතින් මේවා දැක්කම මට හරි ආසයි. ඉතින් අක්ක කෙනෙක්ගෙන් මම මේ අතු දෙක ඉල්ලගෙන ආවා. ඒ කරලා ඉතින් මගේ ළඟ තියෙන වලින් අතු කෑලි දෙක තුනක් එයාටත් ගිහිල්ලා දුන්නා. මේ බලන්න ලස්සනම ලස්සන කෝලියා සතු. මේ තියෙන්නේ නම් මංගාව කලින් ඉඳන් තිබ්බ ලොකු ගස් තිබ්බේ මංගාව කෝලියාස්. ඉතින් මං ඒවා කැපුවට පස්සේ පොඩ්ඩක් සවුත් වුණා වගේ වුණා. දැන් ওই පුංචි පුංචි අතු කෑලි මම අහුවෙන තැන් වල ගහලා තියෙනවා. ඉතින් ඒවා ඔන්න ටික ටික දැන් හැදෙනවා. ඉතින් ලස්සනට කෝලියාස් ආයක් හදා ගන්න ඕනි. මේ ටිකේ තමයි මං කෝලියාස් හදලා තිබ්බේ. කැපුවට පස්සේ තමයි ওই විදියට හැදිලා තියෙන්නේ. ඉතින් එච්චර සරු නෑ. බලමු ඉතින් ආයෙත් ලස්සනට කෝලියාස් ටිකක් හදාගන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඔන්න ගෙදර ගෙනල්ලා තිබ්බ පෝච්චි ටික ඉවර නිසා ආයෙ පෝච්චි ටිකක් අරන් එන්න ඕනි ලස්සනට හදාගන්න. ඉතින් මේ දවස්වල වහිනවනේ හොඳට ඕම වහිනවා ඉවරයක්ම නෑ. ඉතින් දැන් නම් වැස්ස ඇති කියලා හිතන තරමටම වැස්ස වහිනවා. ඉතින් මම ලෑස්ති වෙන්නේ ඔන්න ඔය මල් පෝච්චි එල්ලලා තියෙන මල් අතු ටික කපලා දාන්න. මොකද මේ වාර මිදුළු අතු ගන්නකොට එහෙම ඇඟේ හැප්පෙනවා. කියන්නේ වැස්සත් එක්ක මේ අතු බර වෙලා තියෙන්නේ. අතු වැඩි දැන් ඒ ගහට. ඉතින් මේ ඔය විදිහට තියෙනකොට මේ ඔතනින් යනකොට එහෙම ඔය බංකුවක් තියෙනවනේ ඔතන. ඔකේ වාඩි වෙන්නවත් බෑ. මේ මල් අතු හැප්පෙනවා. ඉතින් ඔය එල්ලලා තියෙන පෝච්චි හැම මගේ ඔළුවේ වදිනවා මිදුළු අතු ගන්නකොට එහෙම. ඉතින් ඒක නිසා මම ලෑස්ති වෙන්නේ ඔය අතු ටික දැන් කපලා දාන්න තමයි. ඒ නැතත් මෙතන ඔය මල් හැමදාම ඔය ගහේ මල් තියෙනවා. මල් පෙති නිතරම හැලිලා තියෙන්නේ. අතු ගන්න එහෙම හරි අමාරුයි. ඉතින් බිම වැස්ස දවසට එහෙම කොළ හොඳටම බිමට ඇලිලා තමයි තියෙන්නේ. දැන් ඉතින් ඔය වගේ මම එක වගේ මල් හිටවලා තියෙන ඔය පුංචි බෝතල් වල පෝච්චි වල වගේම එක විදිහට මම මල් පැල හිටවලා තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම ගලවලා අයින් කරලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ මේ අතු ටික කපලා දාන්න. බලන්නකෝ ඉතින් කොච්චර අමාරුවෙන්ද මම ওই ටික කපන්නේ කියලා. මේ ඒ පිහිය බර වැඩි අතට. ඉතින් පඳුරක් වගේනේ මේ තියෙන්නේ. ඉතින් කපා ගන්න ඕනි අතු ටික විතරක් කපන්න පොඩ්ඩක් අමාරුයි. කමන්නේ කොහොම හරි ඉතින් මම මේ වැඩේ කරන්න තමයි ඔය ලෑස්ති වෙන්නේ. ලෑස්ති වෙනව නෙවෙයි දැන් නම් භාගයක් කපලා ඉවරයි. ඒ වුණාට ඉතින් අර තිබ්බ ලස්සන ගතිය නම් නැති වුණා. මේක කැපුවට පස්සේ මං හිතුවට වඩා ලොකු ප්‍රමාණයක් අතු ගහෙන් අයින් වුණා. ඊට පස්සේ අර රවුමට ලස්සනට තිබ්බ ගහ පොඩ්ඩක් කැත වුණාද මන්දා කියලා හිතෙනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න ලේනෙකුත් ඔයාලත් එක්ක මේ වොයිස් කරන්න එකතු වෙලා ඉන්නවා. කරන්න දෙයක් නෑ. මට මේක වොයිස් කරගන්න වෙලාවක්ම තිබුණ නැහැ. මේ පහුගිය දවස්වල ඉතින් මේ බබාලගේ ඉස්කෝලේටම ගියා. මං දවස් 5ක් එක දිගටම ඉස්කෝලේ එක වැඩවලට යන්න උනා. ලොකු පුතාගේ ඉස්කෝලේට එක දවසක්, චූටි පුතාගේ ඉස්කෝලේට තව දවසක්, ඒ වගේම පෙර පාසලටත් යන්න උනා. ඉතින් ඕවා හින්දා මට මේ වීඩියෝ එක මේ වොයිස් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. වොයිස් කරගන්න විතරක් නෙමෙයි මීට කලින් මම වීඩියෝ එකක් හදලා තිබ්බා. මේක එඩිට් කරගන්නවත් එහෙම මුකුත් වෙලාවක් තිබ්බේ නැති නිසා තමයි ඔන්න අලුතින් මේ වීඩියෝ එක කරලා ඔයාලට දාන්න හිතුවේ.
ඉතින් මම මේ හරි ආසාවෙන් කරන් යන මගේ channel එක නේ. ඉතින් අනිත් අය වගේ හැමදාම මට වීඩියෝ දාන්න විදිහක් නැහැ. ඉතින් මොකද ඉතින් මං තනියෙන් මේ වැඩ ටික ඔක්කොම කරගන්නේ. ඉතින් ඒක නිසා වෙලාව කියන එක ටිකක් අඩුයි. ඉතින් පහුගිය දවස්වල මගේ ආදරණීය යාළුවන්ගේ වීඩියෝ බලන්නත් මට බැරි වුණා. ඉතින් සමා වෙන්න මම පුළුවන් විදිහට දැන් ඔන්න ඒ වීඩියෝ ටික බලනවා. බැලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දානවානේ. සමහර වෙලාවට කමෙන්ට් එකක් දාන්නෙත් නැතුවම මේකත් මට මිස් වෙනවා. ඉතින් ඒ වුණාට මම ඔයාලගේ වීඩියෝස් කොහොම හරි බලනවා. ඉතින් මේ දවස්වල බලන්නකෝ අහස. දැන් ওই වෙලාවෙත් වැහලා පායලා තමයි ඔය තියෙන්නේ. ගස් එහෙමනම් සරුවට හැදිලා තියෙනවා. ඉතින් මේ අපිට උවමනා කරන ගස් වලට වඩා වල් පැලෑටි එහෙම තමයි ඔන්න සරුවටම මේ දවස්වල හැදිලා තියෙන්නේ. බලන්නකෝ ඉතින් වටපිට දැන් කොළ පාටයි. මේ ඔය මගේ මල් පාත්ති වල හැමත් චූටි තනකොළ වැවිලා තියෙනවා. ඉතින් ගලව ගන්න ඕනි. අවුවක් හොඳට වැටෙන්න ඕනි. නැත්තම් මේ වැස්ස වෙලාවට එහෙම ගලවන්න හිතෙන්නේ නැහැ. කූඩල්ලෝ එහෙමත් ඉන්නවනේ මේ පැත්තේ. ඉතින් ඒක නිසා අර නිතරම චුරු වැස්ස වහිද්දී මේ එහෙම එළිය වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් වෙනදට කරන සුපුරුදු විදිහට කොහොම හරි පායන අතරේ මිදුලා අතු ගා ගන්නවා. ඒ වගේ දේවල් කරගත්තට වල් ගලවන්න එහෙම පාති සුද්ධ කරන්න වගේ හිතෙන්නෙම නැහැ. මේ චුරු වැස්ස නිසා සහ කූඩල්ලෝ ඉන්න නිසා. ඔන්න බලන්නකො ඉතින් හැමදාම වගේ මාගේ සහයට මෙන්න මෙයා ඉන්නවා. ඉතින් ඇත්තට මේ වෙලාවේ නම් එයා උදව්වක් තමයි මට කරේ. මේ ඔය අතු ටික ඇදගෙන ගිහිල්ලා අයිනට එයා දානවා. ඉතින් මං වත්ත පහලට තමයි දාන්නේ. ඉතින් එයා අතෙන්ට ඇදලා දාලා ගිහිල්ලා මට කියනවා මං එතෙන්ට දැම්ම අම්මා පහලට දාන්න කියලා. ඉතින් ඒ විදිහට ඔන්න මං ඔය ගහේ අතු ටික කපලා අයින් කර ඇත්තටම දැන් නම් එතන පාළුයි වගේ නිකන් අර පඳුර වගේ ලස්සනට තිබ්බයි. හිතුවට වඩා වැඩි අතු ප්‍රමාණයක් මට කපන්න සිද්ධ වුණා. මොකද එතන අතු දෙකක් විතර කැපුවට පස්සේ පිළිවෙල පොඩ්ඩක් මදි වුණ නිසා. ඒ කරලා ඉතින් ඔන්න දැන් ආයේ ඔය කැපිච්ච අතු වල අර තිබ්බ පෝච්චි ටික එහෙම මම එල්ලනවා. ඉතින් ওই වැඩේ ඉවර වෙනකොට හොඳටම මට දාඩියක් දාලා මහන්සි. ඉතින් මට තියෙනවා ඒ කරලා මිදුළු ටිකක් අතු ගාලා දාන්න. බලන්නකෝ ඒ වුණාට මට මිදුළු අතු ගා ගන්න උනේ නෑ. මොකද දන්නවද? අපේ ওই ගේට්ටුවෙන් එළිය කොටස තියෙනවනේ. ඒ කොටස මම අතු ගන්න පටන් ගත්තා. නැත්තම් ඕක මට කම්මැලි හිතෙනවා. වහින වෙලාවට අතු ගන්න. ඉතින් පාර අයිනෙම තියෙන නිසා එතන අනිත් එක ගල් ගොඩ මේ ඉතින් මම පරණ ඉඳලකුත් අරගෙන ඒ ටිකත් අතු ගාලා ගොඩ කරා. වීඩියෝ එකේ ඉස්සරහට මම ඔයාලට ඒ ටිකත් පෙන්නන්නම්. ඉතින් ආදරයෙන් මං ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්නද? ඉතින් මං හරි ආසාවෙන් කරන මේ මගේ channel එක මං ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලා මාව subscribe කරන්න නැතුව නම් මගේ videos බලන්න. ඉතින් මාව subscribe කරලම මට පුංචි සහයෝගයක් ලබා දෙන්න කියලාත් ඒ වගේම අමතක නොකර like එකක් comment එකකුත් දාන්න. ඉතින් වීඩියෝ එක බැලුවා නම් ඉතින් ඉස්සර මගේ හස්බන්ඩ් ගෙදර ඉන්න දවස්වලට නම් එයා මේ වැඩ ඔක්කොම හරි ලස්සනට පිළිවෙලට මට කරලා දෙනවා. ඒ වුණාට ගොඩාක් දුරට නම් මගේ අතින් තමයි මේ වැඩ වෙන්නේ. මේ මිදුලේ සහ ගේ ඇතුලේ වැඩ. ඒ වුණාට හස්බන්ඩ් හිටියා නම් ඉතින් මේ වැඩ මට වඩා පිළිවෙලට හරි ලස්සනට කරලා දෙනවා. ඉතින් දැන් එයා ගෙදර නැති නිසා ඔන්න මට තමයි මේ වැඩ ටික කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ මට ඔය අනවශ්‍ය වැඩ කරන්න ඒ කියන්නේ ඔය මං සමහර අය ඉන්නවනේ නිකන් ඉන්න වෙලාවට ඔය ගෙවල් ගාන යනවා. එතකොට වගේ දේවල් කර ඉන්නවා. ඉතින් අනවශ්‍ය උපාදූප කියවා ඉන්නවා. ඉතින් ඔය වගේ දේවල් කර ඉන්න නම් මට නම් වෙලාවක් නෑ. ඇත්තටම සමහර වෙලාවට අත්‍යවශ්‍යම කෝල් එකක් විතරයි මම ෆෝන් එකට ආවත් ආන්සර් කරන්නේ. ගොඩාක් වෙලාවට අනවශ්‍ය කෝල් එනවා නම් මම ෆෝන් එක ආන්සර් කරන්නේත් නෑ. මොකද මට වැඩ තියෙන වෙලාවට ඌව කරන්න ගියොත් එහෙම මගේ වැඩ අතපසු වෙන නිසා මම බොහෝ දුරට අනවශ්‍ය විදිහට කාලය වැය කරන්නේ නෑ. ඔන්න ඉතින් මම අර පෝච්චි වල මල් ටිකත් හැදුවා. අර අතු ටිකත් කපලා ඉවර කරා. මේ බලන්නකො මගේ පොණ්ඩ එකේ දැන් ඔය වතුර පේන්නේවත් නැහැ. මේ
මොකද මේකේ කොළ වැඩි පැලත් වැඩි මේක වෙන පාටක්. මේකෙත් තාම මල් ආවේ නෑ. ඇයිද කියන්න දන්නේ නෑ. මේ බලමු ඉතින් තව ටික දවසක් තියලා මල් එන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න. ඉතින් මෙන්න මේ බිගෝනියාස් පැලෙත් මම පුංචි භාජනයක හදලා තිබ්බේ. ඉතින් අර මේ පෝතොස් පැලේ හිටවලා තිබ්බ පෝච්චි අරගෙන ඒකේ වට කැඩිලා තියෙන්නේ. ඔක හැඟින් පොට්ටක් විදිහට තමයි තිබ්බේ. ඉතින් මේ ඒකේ වට කැඩලා තියෙන්නේ. දැන් මම ඕකේ ওই බිගෝනියා පැලේ හිටවලා අර පෝතොස් පැලේ තිබ්බ තැනින් තියනවා. මෙන්න මේ ක්‍රෝටන් අතු ටිකත් මං අරන් ආවේ අපේ ගෙදර අර වැටෙන් එළිය කොටස හිටවන්න තමයි. මොකද ඒ ටික නිතරම මම සුද්ධ කරනවා, වල් බෙහෙත් ගහනවා. ඒ වුණාට වැඩක් නැහැ. නිකම් මේ ටික තියෙනවනේ මං ඔය හරිය කෝපි පැල වගේකුත් හිටවලා තිබ්බා. ඉතින් මේ වල් බෙහෙත් කතන්දරය නිසා ඒ ටිකත් මැරිලා යනවා. මල් අර කහපාට සෙම්බු මල් ආයෙකුත් මං හිටවලා තිබ්බා. ඒවත් වල් බෙහෙත් නිසා මැරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔය ඔතන අඹ ගහක් තියෙනවා. අඹ ගහේ අඹ ගෙඩි වැටලා පාර හොඳටම සවුත් වෙලා තියෙන්නේ. සවුත් වෙලා කියන්නේ අප්පිරියයි. ඉතින් අර අඹ වැටිලා ඒවා කුණු වෙලා. ඉතින් මේ වැස්සනේ බලන්නකො පාරේ කැත. මේ ඉස්සර නම් මං ওই පාර ඔය මගේ සීමාව අපේ ගෙදර සීමාව සම්පූර්ණයෙන්ම අතු ගන්නවා. පස්සේ මට අතු ගන්න එක එපා වුණා. මොකද ඔය එහා පැත්තේ වත්තේ අය වැට කපන්නේ නැහැ. වැට කපලත් දානවා පාරට. ඔය වැටත් කපලා මම සුද්ධ කරලා අතු ගන්නවා ඉස්සර. දැන් ඒ දේ කරන්නේ නැහැ. මොකද අපේ මිනිස්සු මේ බුලත් විට කාලා ඒ කෙල ගහන්නෙත් පාරට ඔතන ගේ ගාවම. එතකොට ඒ බුලත් කටේ තියාගෙන ඉඳලා බුලත් හපේ දාන්නෙත් පාර මැද. එතකොට කෙසෙල් අතුයි ඔය ඔක්කොම ගෙනල්ලා පාරට දානවා. ඉතින් ඒක නිසා මම තරහටම දැන් අතු ගන්න නැහැ. ඉතින් මේ මම ඉස්සර එහෙම හිතන්නේ අනේ මේ හැමෝම යන පාරනේ කියලා. මම ඉතින් මගේ වෙලාවෙන් ලොකු වෙලාවක් දීලා පාරත් සම්පූර්ණයෙන්ම අතු ගන්නවා. ඉතින් ඔය මගේ වත්ත සීමාවේ තියෙන ටික ඔක්කොම දැන් නම් මම මේ වැඩේ කරන්නේ මට එපා වුණා ඇත්තටම. මේ බලන්නකෝ එහා පැත්තේ වැටෙන් භාගයක්ම දැන් තියෙන්නේ පාරේ. මේ ඉතින් මේ මිනිසුන්ට මට කියන්න බෑනේ වැට කපා ගන්න කියලා. ඉතින් මේ යාලා එක හිතලා කරන්න ඕනි වැඩක්. ඉතින් මම එකපාරක් එහෙම කිව්වත් එක්ක මම අතු ගන්න නිසා මේ මං අතු ගන්නම් ඔයාලා කපලා අයින් කරන්න කියලා. ඒ පාර නම් එයාලා කපලා තිබ්බා. ඉතින් ඒක හැමදාම කියන්න ගියොත් මේ ගම්වල හරි අමුතුයිනේ. ඉතින් ඊට පස්සේ ඕක නැති ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක නිසා මගේ සීමාව මම සුද්ධ කරගෙන ලස්සනට තියාගෙන ඉන්නවා. ලොකු දේවල් කරන්න නොයා. ඉතින් දැන් ওই ටික ඔය ගල් තියෙන. ඉතින් මම ඔය පරණ ඉදලක් අරගෙන ඔය ටික අතු ගෑවා. බලන්නකො අතු ගෑවට පස්සේ තියෙන ලස්සන. දැන් හරි එළියයි. ඉතින් මේ ඔය ගල් නම් ඉතින් තියෙනවා. ඒවා අයින් කරන්න බෑ. ඔයාලට පේනවනේ ගල් කොච්චරක් තියෙනවද කියලා. ඔය කොච්චර ඔය ගල් අයින් කරත් ආය ඔය ගල් මතුවෙනවා. මොකද ඔය හරිය ගල් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔය පැත්තත් ඔන්න ඔය විදිහට මම අතු ගාලා කොළ ගොඩවල් ගැහුවා. මේ අවුව වැටුනොත් පුච්චලා දාන්න කියලා. අනේ අවුවක් නම් වැටෙන තෙක් මානක පේන්නවත් නැහැ. කවදා අවුව වැටෙයිද කියලා හිතන්නවත් බෑ. ඒ විදිහට හැම වෙලේම අපේ පැත්තට චුරුචුරු වැස්ස වහිනවා. මේ කාලෙට එහෙම තමයි. බලන්නකො මේ සපු ගහේ අතෑරලා දාපු කොණ්ඩ කුරුළු කූඩුවකුත් තියෙනවා. ඉතින් ඒක චුට්ටක් ඔය විදිහට මම බලාගෙන ඉඳලා ඉතුරු ටිකත් ඔන්න ඔය විදිහට අතු ගන්නකොට ඔය බලන්න ඉස්සරහෙන් කවුද එන්නේ කියලා. ඔය අපේ පූස් කොල්ලා තමයි ඔය දුවගෙන එන්නේ. උඩහා ගෙදර ඉන්නවා. අපේ ගේත් එක්කම උඩහා ගෙදර ලස්සන පූස් කෙල්ලෝ 3 දෙනෙක්ම. ඉතින් එයාලා බලන්න ගිහිල්ලා තමයි එයා ඔය දුවගෙන එන්නේ. ඉතින් ඒකල්ලා මම උතන ඉන්න නිසා ඉක්මනට දුවලා ගෙදරට ගියා. ඔන්න ඊළඟ දවසට මට කරන්න තියෙන වැඩේ තමයි ඔන්න ඔය වැට දිගටම තියෙන කිනිසිරිය ආතු ටික කපන්න ඕනේ. පහුගිය දවස්වල නම් මේ පැත්තේ එළුව හදන අය ඔය අතු කපාගෙන ගියා. දැන් නම් මේ පැත්තේ ළඟපාත හිටපු එළුව ඔක්කොම විකුණලා මං හිතන්නේ. ඒක නිසා කවුරුත් කොළ කපන්න එන්නේ නැහැ. එහෙමම නම් මට ලේසි. ඉතින් එතකොට ඔය වැට දිගට තියෙන අතු ටික යාලා කපාගෙන යනවා. දැන් ඉතින් මට වෙන්නේ ඔය ටික ආයෙ මුලින් ඉඳන් කපා ගන්න තමයි. ඔන්න ඉතින් බලන්න මං අතු ගාලා ඉවර වෙනවත් එක්කම ආයෙ වටපිටාව පොඩ්ඩක් අඳුරු වුණා. ඔය වෙලාව 4:20ට විතර ඇති. ඉතින් මං ඔය කන්දේ ඔයාලට ඔය zoom කරලා පෙන්නන්නේ. අර දිට්ටා දවස්වල නාය ගියපු කොටස් තාමත් දුඹුරු පාටට එහෙම්ම මිතුරු වෙලා තියෙනවා සමහර තැන්.
තාමත් ඒ තැන් කොළ පාට වෙලා නැහැ. සමහර තැන් නම් ආපහු කොළ පාටට ගස් කොළන් වෙවිලා හරි ලස්සනට තියෙනවා. සමහර තැන් දුඹුරු පාටටම ඒ මතකය අලුත් කර කර ඒ විදිහටම තියලා තියෙනවා. මේ ඉතින් එදාම මං අර එදා කලින් දවසක ඔයාලත් එක්ක හිටවපු පැන්ඩාස් ගහේ ඒ විදිහටම මල් තියෙනවා. ඒක ඉතින් ලස්සනට හැදෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්නම ගෙදරට එනකොට මගේ දුප්පත් ගෙදරත් ඈතින් පේනවා. මිදුලට ආවට පස්සේ ඔන්න බලන්න දැන් මිදුලේ තත්ත්වය. දැන් නම් මට මේක අතු ගන්න විදියක් නැහැ. මට තියෙනවා රෙදි ගොඩාක් හොදන්න. 4:00මාර විතර වෙලා ඔය වෙලාවේ ඉතින් රෙදි එහෙම හොදලා වොෂ් දානකොට කොහොමත් 5:00මාර විතර වෙයි. ඒක නිසා දැන් මම මිදුල අතු ගන්න නැහැ. මිදුල උදේට අතු ගන්න හොම්මම තියලා දැන් මම යන්න ඕනේ. රෙදි සෝදලා වොෂ් එකක් දාගන්න බලන්නකො. ඉතින් ඒ අතරේ මගේ මිදුලේ මේ දවස්වල ලස්සන පිපිලා තියෙන මල්. ඉතින් ලස්සන රෝස කෙල්ලොත් ඉන්නවා. ඒ වගේම ලස්සන විසිතුරු පැලත් ඒ විදිහට ලස්සනට කොළ දීලා හැදිලා තියෙනවා. එතකොට මේ බලන්නකො මෙන්න මේ තිබ්බටු ගහේ මේ පළවෙනිම පළදාව තමයි ඉතින් මේ ටික කඩලා මඤ්ඤොක්ක කොළ රෙහිකට දාලා කොටලා උයන්න තමයි මං හිතාගෙන ඉන්නේ. මේ බලන්න මෙන්න මේ රෝස ගහත් ලොකුවට හැදිලා තිබ්බා. ඊට පස්සේ මම ඒක කප්පාදු කරාට පස්සේ ඔන්න ආයෙ අලුත් අතු ඇවිල්ලා දැන් ආයෙත් ලස්සනට මල් පිපෙනවා. හැන්දෑවි ඉතින් බුදු පහන තියෙන වෙලාවට මල් වට්ටියට යන්න තමයි මෙයාලා මේ සැරසිලා ඉන්නේ. ඉතින් බලන්නකෝ දැන් ඔන්න ඔය විදිහට මිදුල නම් හැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණාට කරන්න දෙයක් නැහැ. දැන් මට ඕවා අතු ගන්න වෙලාවක් නැහැ. මොකද බබාලට රෑ වෙන්න කලින් කෑම හදන්නත් තියෙනවා. එයාලා මේ වෙලාවේ ගෙදර නැහැ. අත්තම්මලා ගෙදරට ගිහිල්ලා. ඊට කලින් මම ලෑස්ති වෙන්නේ මෙන්න මේ සිංගෝනියම් පැලෙත් අලුත් පෝච්චියකට මාරු කරගන්න. නිකන් අර බෝතලයක් කපලා තමයි මම ඒක හිටවලා තියෙන්නේ. මේ ඒකෙම වෙනස් වර්ගයක්. ඉතින් ඒකත් මං හිටවුවා. ඒ කොටස වීඩියෝ වෙලා නැහැ. වීඩියෝ වෙලා නැහැ කියන්නේ මට ඒ කොටස වීඩියෝ කරගන්න අමතක වෙලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය තියන්නේ අලුතෙන් හිටවපු සිංගෝනියම් පැලේ. ඔය විදිහට යාවත් හිටවලා ඔන්න ඔතනින් තියලා ඕක මං හැගින් පොට් එක තමයි හිටුවේ. ඒ වුණාට මං ඒක අර එල්ලන කොක්ක දාන්න යනකොට ඒක කැඩිලා ගියා. ඉතින් ඒක නිසා ඒක ඔය විදිහට ඔතනින් තියලා මේ බලන්න මගේ ඉතින් අනිත් මල්පල ටිකත් මං චුට්ටක් වීඩියෝ කරගත්තා. බලන්න මෙන්න මෙයා ලස්සනට දැන් හැදිලා තියෙනවා. එදා ඔයාලත් එක්කම මං හිටව ගත්තේ ඒ වගේ අලුත් දළු දාලා එහෙම හැදිලා. ඔන්න ඉතින් මං එකල වොෂ් එකකුත් දාගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මේ දවස්වල වහින හැම වැස්සකටම වගේ අපේ පොඩ්ඩෝ තෙමෙනවා. මොකද එයාලා ඉස්කෝලේ යනවා ක්ලාස් යනවා. ඉතින් පොඩ්ඩක් නෙමෙයි දෙවනි ආනන් ටිකක් ගොඩක් අසනීපෙන් ඉන්නේ. ඉතින් තුන් දෙනාටම බොන්න මම සමහන් පැකට් 3ක් තමයි ඔය හදලා දෙන්නේ. රැට උයන්න කලින් ඉතින් තේ එකක් බොන්න වෙලාවක් නෑ. දැන් ඉක්මනට තඩබඩ ගාලා උයන්න ඕනේ. මොකද එයාලට දැන් බඩගිනි වෙලා තියෙන්නේ. 6ටත් කිට්ටු නිසා 6 වෙද්දී අපේ ගෙදර පොඩ්ඩෝ කනවා. ඉතින් ওই විදිහට මම රොටි හදලා පරිප්පු හදාගත්ත රැට කන්න. ඉතින් ওই විදිහට තමයි මගේ දවසේ දා ගෙවිලා ගියේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. ආයෙත් ඉතින් ඉක්මනින්ම එන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. හැමෝම පරිස්සමින් සතුටින් ආරක්ෂිතව ඉන්න.